සතියන්තයේදී ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ නාවික ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වැසී යාමේ තර්ජනය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතල් මිල 6%කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා මිල ගණන් 9%කින් පහත වැටී තිබුණද නවතම ගැටුම්කාරී තත්ත්වයක් සමග බ්‍රෙන්ට් බොරතල් මිල ඩොලර් 6.11කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 96.49ක් ලෙස සටහන් විය. එමෙන්ම ඇමරිකානු WTI බොරතල් මිලද ඩොලර් 6.53කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 96.38ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමරිකාව හමුදා විසින් අත්අඩංගුවට ගැනීමත් සමග දෙරට අතර පැවති සති දෙකක සටන් විරාමය ප්‍රායෝගිකව බිඳ වැටී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස දෙවන වටේ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ඉරානය ප්‍රකාශ කර ඇත. ලෝක තෙල් සැපයුමින් 20%ක් හුවමාරු වෙන හෝමුස් සමුද්‍ර සන්ධියට පනවා තිබූ අවහිරතා ඉරානය විසින් නැවත බලාත්මක කිරීම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුවයි.